ඔන්න අදත් ආවා අලුත් vlog එකකින්. අද අපි යන්නේ ඩෙසර්ට් සෆාරි. ශ්‍රී ලංකාවේ යාළුවෝ කට්ටියක් එක්ක තමයි අපි යන්නේ. මේක ඇත්තටම ගොඩක් පරණ වීඩියෝ එකක්. මම ඩුබායි වල ඉදිගත් එකක්. මට ඇත්තටම මේක එඩිට් කරන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි එඩිට් කරා. අපි ඩෙසර්ට් එකට යන්නේ වෙන වාහනයක. ඊට පස්සේ එතනින් බහලා දැන් ඔයාලට පේන්නේ ඒ ජීප් වල තමයි අපි යන්න ඕනේ. ඇත්තට මේ ජීප් වල යන්න හරි අමාරුයි. ඒ කියන්නේ ෆ්ලැට් පාරක් නෙවෙයි. ඇත්තටම කාන්තාරයක තියෙන්නේ. දෙපැත්තට වැනෙනවා. ඔයාලට පේනවා ඇති. හරිම අමාරුයි යන්නේ. ඊට පැද්දෙනවා මෙහෙට පැද්දෙනවා වැටෙන්න යනවා. ඒ වුණාට හරිම ජොලි. ඇත්තටම එන්ජොයි කරා. එතනට ගිහිල්ලා අපි බැස්සා. බහැලා ඇත්තටම ඉඳා ගොඩාක් සෙනග ඉන දවසක්. ගොඩාක් ඔය පාකිස්තාන්, ඉන්දියා, ශ්‍රී ලංකා ඒ වගේ කට්ටිය තමයි ගොඩක් මෙතනට එන්නේ ඇත්තටම එක්ස්පීරියන්ස් එක ගන්න. අපි බැස්සට පස්සේ එක අපිට ඉවෙන්ට්ස් තිබ්බා ඒවට යන්න. ඒ කියන්නේ එක ස්කාර්ෆ්ස් තිබ්බා අපිට බැඳ ගන්න පුළුවන්. මම ස්කාර්ෆ් එකක් කරන් බැඳගත්තා. ආයෙ අපිට ඔටුවගේ පිට යන්න පුළුවන්, අශ්වගේ පිට යන්න පුළුවන්. මේ විදිහට අපිට ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේ එක ඉවෙන්ට්ස් තියෙනවා. හැබැයි හැම ඉවෙන්ට් එකකටම අපි පේ කරලා තමයි යන්න ඕනේ. කියන්නේ මේක වෙනම පැකේජ් තියෙනවා. ඩෙසර්ට් සෆාරි එකේ හවස තියෙන ඉවෙන්ට් එකට අපිට මේ සහභාගී වෙන්න පුළුවන්. ඒක වෙනම පැකේජ් එකක්. ඒක තියෙන්නේ ඇතුලේ. ඒක මම ඔයාලට පස්සේ පෙන්නන්නම්. හැබැයි එතනින් එළියේ තියෙන අනිත් හැම ඉවෙන්ට් එකකටම අපි සෙපරේට්ලි පේ කරන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ වගේ රයිඩ්ස් යන්න පුළුවන්. ඇත්තටම මම ගියේ නැහැ ඒකට. මේ ඒ වුණාට ගොඩක් අය ගියා. ඇත්තට මේකත් මම හිතන්නේ හරි ෆන්. මේ එන්ජොයි කරන්න පුළුවන්. ඔයාලා આવොත් ඔයාලා try කරලා බලන්න. කොහොම හරි ඔය වගේ ඉවෙන්ට්ස් වලට අනිත් අයත් ගියා. ඊට පස්සේ අපි හිතුවා දැන් ටික ටික හවස් වෙන්න යන්නේ නිසා ඇතුළට යන්න ඕනි කියලා. මේ තියෙන එන්ට්‍රන්ස් එක. අපි මෙතනින් ඇතුළට ගියා. ඇතුළට ගියාම ඇත්තටම අපිට දැනෙන වෙනම ෆීලිං එකක්. අපි ෆෘට්ස් එහෙම අපිට ගන්න පුළුවන් ඕන තරම් කෑම එයාලා ඒක දෙනවා. හැබැයි ඒකත් පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. අපි සෙපරේට්ලි පේ කරලා ගන්න ඕනේ. ෆෘට්ස්, තවල්, බයිට්ස් වර්ග ඕන දෙයක් අපිට ගන්න පුළුවන්.
ඩෑන්ස් එකෙන් පස්සේ අපිට ඩිනර් එක දුන්නා. ඇත්තටම එතන ගොඩාක් ක්‍රවුඩ් එක හිටියේ. ඒක පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙනවා. ඩිනර් එකෙන් පස්සේ තිබ්බ මේ ඉවෙන්ට් එක තමයි මම නම් ආසම ඉවෙන්ට් එක. ඩෙසර්ට් සෆාරි එකේ අන්තිමට මේ තින්නේ ෆයර් ෂෝ එක. තමයි අපි ඩුබායි සෆාරි එක ගියේ. තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් පරිස්සමින් ඉන්න. බයි බයි.